හැමෝම දන්සල් හොයන් යන වෙලාවේ අපි ගියා පන්සලකට. මේ තමා පුරාණ ගල්ලෙන් වත්ත රජමහා විහාරය. ඔන්න ඔය ඈතින් පේන චෛත්‍ය බලා ගන්නකො. පස්සේ කියන්නම් ඔය ගැන විස්තරයක්. මේ පුරාණ පන්සල තියෙන්නේ පන්නම්පිටිය 15 මාර්ගයේ. මේ පන්සලේ ඉතිහාසය අපේ අවසාන මහරහතන් වහන්සේ මල්ගියදේව මහරහතන් වහන්සේගේ කාලය දක්වාම විහිදෙනවා. තාමත් ගමක තියෙන සුන්දරත්වය, පරිසරයේ සුන්දරත්වය මොනසී තියෙන තැනක් විදිහට මේ පන්සල අපිට බලා ගන්න පුළුවන්. තාමත් සුප්‍රසිද්ධ නැති දඹුල්ලේ තියෙන තවත් එක් ලෙන් විහාරයක් විදිහට මේක අඳුර ගන්න පුළුවන්. මේ දකින්න තියෙන පින්වන්ත පින්වහන්සේ පවා තියෙන්නේ පිහිටි ගල්ලෙනක. එතකොට මේ වගේ ගල්ලෙන් කුටි ගොඩාක් අපිට දකින්න පුළුවන්. ඒ ගමේ දායක දායිකාවන් පවා මෙතන තමත් සැදැසිතින් සිල් ගන්න දවසක්. මොකද මේ වෙසක් පෙරපසළොස්වක පොහොය දවස ලස්සනට කටාරම් කොටපු ගල්ලෙන් ගල් පොකුණු ඒ වගේම සැහැල්ලු පරිසරයක නිහඬ පරිසරයක කුටිවල භාවනා කරන ආරණ්‍යවාසී ආමතුරුන්සේලා විශාල ප්‍රමාණයක් ගල්ලෙන් වැඩ වාසය කරනවා. කලින් මම වීඩියෝ එක පෙන්නුවා නේද පෝස් කරලා ඈතින් පේන චෛත්‍යයක්. අන්නේ චෛත්‍ය ළඟට තමයි අපි ඊළඟට යන්නේ. තරමක කන්දක් උඩ තියෙන චෛත්‍යයේ චෛත්‍ය ගැබ ඇතුලේ කරලා තියෙන ලස්සන පිළිමයක් පවා අපිට දකින්න පුළුවන්. හරිම නිස්කලංක පරිසරයක තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ කෙනෙක් තමයි මෙතන අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ගමක හැංගිලා තියෙන ලංකාවේ පෞරාණික අතීත වටිනාකමක් තියෙන තවත් පන්සල් ඕනේ තරම් තියෙනවා. ඒවා යන්න බලන්න වැඳ පුදා ගන්න. ඒ වගේම පරිස්සම් කරන්න අනාගත පරම්පරාවට ඉතුරු කරන්න. අලුත් පන්සල්